සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ අපි හැමදාම දකින පාවිච්චි කරන ඒත් සමහර විට එච්චරම හිතලා බලන්නේ නැති දෙයක් ගැන. ඒ තමයි මිශ්‍රණ. ඇත්තටම අපි බොන තේ කෝප්පේ ඉඳලා අපි හුස්ම ගන්න වාතය වෙනකන් හැමතැනම තියෙන්නේ මේ මිශ්‍රණ තමයි. හරි. එහෙනම් අපි මේ ගැන ටිකක් ගැඹුරට ගිහින් බලමු. පොඩ්ඩක් හිතලා බලන්න අපි වටේ තියෙන දේවල්. උදාහරණයක් විදිහට අපි බොන වතුර වීදුරුවක්, නැත්නම් මුහුදු වෙරළේ තියෙන වැලි. මේවා රසායනිකව ගත්තම සම්පූර්ණයෙන්ම සුද්ධ, ඒ කියන්නේ එකම ද්‍රව්‍යයකින් විතරක් හැදුණු දේවල් කියලා දී තෙන්නේ. පුදුම හිතන උත්තරේ තමයි නෑ. ඇත්තටම ස්වභාවික පරිසරයේ තියෙන බොහෝමයක් දේවල්. ඒ කියන්නේ 99%ක්ම වගේ එක දෙයකින් නෙවෙයි හැදිලා තියෙන්නේ. ඒවා දේවල් කීපයක එකතුවක්. එහෙමත් නැත්නම් අපි කියන විදිහට මිශ්‍රණයක්. එහෙනම් හරියටම මොකද්ද මේ මිශ්‍රණයක් කියන්නේ? හරිම සරලයි. ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වැඩිය එකට එකතු වෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි ඒවා අතරේ අලුත් රසායනික බැඳීම් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ එකතු වන දේවල් වල මුල් ගුණ නැති වෙන්නෙත් නැහැ. ඒ වගේම අපිට පුළුවන් භෞතික ක්‍රම පාවිච්චි කරලා ඒ එකතු වුණ කොටස් ආයෙත් වෙන් කරන්න. මේ බලන්නකෝ අපේ එදිනෙදා ජීවිතයේ තියෙන මිශ්‍රණ කීපයක්. අපි හුස්ම ගන්න වාතයේ නයිට්‍රජන්, ඔක්සිජන් වගේ වායු වර්ග ගොඩක් තියෙනවා. මුහුදු වතුරේ ලුණු විතරක් නෙවෙයි තව කොච්චරනම් දේවල් දිය වෙලා තියෙනවද? අපි ආසාවෙන් කන කේක් එකක්, ගෙයක් හදන්න ගන්න සිමෙන්ති බදාමයක් මේ හැමදේම මිශ්‍රණ තමයි. හරි. හැබැයි හැම මිශ්‍රණයක්ම එක වගේ නෑ. ඒවායේ ස්වභාවය අනුව අපිට ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. අපි බලමුකෝ මේ මොනවද කියලා. මේක තේරුම් ගන්න හොඳම විදිය තමයි මේ සරල පරීක්ෂණ දෙක. හිතන්නකෝ වතුර වීදුරුවකට ලුණු ටිකක් දාලා කලවම් කරාම මොකද වෙන්නේ? ලුණු ටික නොපෙනී යනව වතුර ටික පැහැදිලි. හැබැයි ඒ වගේම වතුර වීදුරුවකට මැටි ටිකක් දැම්මොත් මැටි අංශු පා වෙලා වතුර බොර වෙනවා. අපිට මැටි කෑලි වෙන්වෙන්වම පේනවා. අන්න ඒක තමයි වෙනස. ලුණු වතුර වගේ මිශ්‍රණේ පුරාම සංඝටක එකම විදිහට ඒකාකාරීව පැතිරිලා තියෙනවා නම් අපිට ඒවායේ කොටස් වෙන් කරලා පේන්නේ නැත්නම් ඒකට අපි කියනවා සර්වාංග සමමිශ්‍රණයක් කියලා. අනිත් පැත්තෙන් මැටි වතුර වගේ තනින් තනට සංයුක්තිය වෙනස් අපිට කොටස් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් නම් අන්න ඒක විෂමාංශික මිශ්‍රණයක්. මේක තවත් ලේසියෙන් මතක තියාගන්න මෙහෙම හිතමුකෝ. සර්වාංග සමමිශ්‍රණයක් කියන්නේ හරියට හොඳට බ්ලෙන්ඩ් කරපු ස්මූති එකක් වගේ. හැම උගුරක්ම එකම රසයි, එකම විදිහයි. විෂමාංශික මිශ්‍රණයක් කියන්නේ කෑලි කෑලි තියෙන පළතුරු සලාදයක් වගේ. හැන්දෙන් ගන්න හැම පාරම වෙනස් වෙනස් දේවල් එන්න පුළුවන්. හරි, දැන් අපි මිශ්‍රණ වර්ග දෙකක් තියෙනවා කියලා දන්නවා. දැන් අපි බලමු මිශ්‍රණයක තියෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය. ඒ කියන්නේ අපි වට්ටුවරුව කියලා කියමුකෝ. ඒක ඇයි මෙච්චර වැදගත් වෙන්නේ කියලා. ඇත්තටම හිතන්නකෝ කේක් එකකට සීනි ටිකක් වැඩි වුණාට, තීන්ත එකකට පාට ටිකක් හැමෙහි වුණාට මොකද වෙන්නේ? මේ වට්ටෝරුව කියන එක, ඒ කියන්නේ සංයුතිය ඇත්තටම වැදගත් දෙයක්ද? ඔව් අනිවාර්යෙන්ම වැදගත්. සමහර වෙලාවට ඒක ජීවිතේයි මරණයයි අතර වෙනසක් වෙන්නත් පුළුවන්. හිතන්නකෝ ඖෂධ ගැන. හැම බෙහෙත් පෙත්තකම, හැම සිරප් හැන්දකම තියෙන ඕන සක්‍රීය ද්‍රව්‍ය ප්‍රමාණය හරියටම නැත්නම් ඒක භයානකයි. තීන්තවල වර්ණක හරියට මිශ්‍ර වුණේ නැත්නම් බිත්තියේ තනින් තෙල පාට වෙනස් වෙනවා. කේක් එකේ අමුද්‍රව්‍ය හරියට කලවම් වුණේ නැත්නම් එක තැනක් පැණි රසයි, තව තැනක් නැහැ. ඉතින් නිර්වද්‍යතාවය හරිම තීරණාත්මකයි. ඉතින් විද්‍යාගාරවලදී මේ නිර්වද්‍යතාවය ලබා ගන්න පරිමාමිතික ප්ලාස්කු වගේ විශේෂ උපකරණ පාවිච්චි කරනවා. මේ පේන්න විදිහට ඒවයි බෙල්ල වගේ කොටස හරිම සිහින්. ඒකට හේතුවක් තියෙනවා. ඊටාම පොඩි දියර බිඳුවක් එකතු කරත් ද්‍රව මට්ටම ලොකුවට ඉහළ යනවා අපිට පේනවා. අන්න ඒ නිසා තමයි හරිම නිවැරදිව ද්‍රව ප්‍රමාණ මැනගෙන નિયમિત සංයුතිය තියෙන ද්‍රාවණ හදාගන්න මේව පාවිච්චි කරන්නේ. හොඳයි. අපි මිශ්‍රණ හදන හැටි, ඒවායේ වර්ග, සංයුතියේ වැදගත්කම ගැන කතා කළා. දැන් අපි බලමු මේ ක්‍රියාවලියේ අනිත් පැත්ත. ඒ කියන්නේ හදපු මිශ්‍රණයක තියෙන කොටස් ආපහු වෙන් කරගන්නේ කොහොමද කියලා. ඇත්තටම මේක අපිට එදිනදා ජීවිතේදී ගොඩක් වැදගත් වෙන දෙයක්. උදාහරණයක් විදියට මුහුදු වතුරෙන් ලුණු ගන්න එක. එහෙම නැත්නම් බොර වතුර ටිකක් පිරිසිදු කරගන්න එක. ඉතින් කොහොමද අපි මේ මිශ්‍රණයක් එහි මුල් සංඝටකවලට ආපහු වෙන් කරන්නේ? පළවෙනි සහ සරලම ක්‍රමය තමයි පෙරීම. හිතමුකෝ අපි ලුණුයි ටිකක් පස්සුයි දෙකම වතුරට දාලා හොඳට කලවම් කරා කියලා. මේ මිශ්‍රණය පෙරහන් කඩදාසිය කුඩින් වක්කලාම වතුරේ දිය නොවුණු පස්සංශු පෙරහනේ හිර වෙනවා. හැබැයි දිය වෙලා තියෙන ලුණු ඒවා වතුරත් එක්කම පෙරහනෙන් පහළට ගලාගෙන යනවා. මේක ද්‍රවයක දිය නොවන ඝන දෙයක් වෙන් කරන්න පාවිච්චි කරන හරිම ලේසි ක්‍රමයක්. හරි. ඒක එහෙම.
එතකොට අර අපි කලින් කතා කරපු ප්‍රශ්නය මුහුදු ජලය ඒ කියන්නේ වතුරේ ලුණු හොඳටම දිය වෙලා තියෙන මිශ්‍රණයකින් ලුණු විතරක් වෙන් කරගන්නේ කොහොමද? පෙරීමෙන් නම් දෑනේ නේද? මොකද ලුණු දිය වෙලා. අන්න ඒකට තියෙන උත්තරේ තමයි වාෂ්පීකරණය. ලුණු ලේ වායන් වලදී කරන්නේ මේක තමයි. ලුණු වතුර තැටි වලට දාලා ඉර අවවට තිබ්බම වතුර ටික වාෂ්ප වෙලා යනවා. දිය වෙලා තිබුණු ලුණු ස්පටික ඉතුරු වෙනවා. සරලයි ඒත් හරිම ප්‍රයෝජනවත්. දැන් වාෂ්පීකරණයේදී අපිට ලුණු ලැබුණට වටිනා වතුර ටික වාෂ්ප වෙලා අපත යනවානේ. අපිට ඒ වතුරත් පිරිසිදු ආපහු ගන්න ඕන නම් අන්න එතනට තමයි ආස්වනය කියන ක්‍රමය එන්නේ. මෙතනදී වෙන්නේ මිශ්‍රණය රත් කරලා හැදෙන වාෂ්පය මේ පීනු උපකරණය ඇතුලෙන් යවන එක. එතකොට මේ වාෂ්පය යන නලය වටේට සිසිල් ජලය යවලා වාෂ්පය ආයෙත් ඝනීභවනය කරවා. ඒ කියන්නේ ද්‍රව බවට පත් කරවනවා. එතකොට අපිට පිරිසිදු ද්‍රවය වෙන් කරලා එකතු කරගන්න පුළුවන්. එහෙනම් අපේ කතා කරපු ක්‍රම තුන පොඩ්ඩක් ආයෙ මතක් කරගත්තොත් දිය නොවන ඝනයක් ද්‍රවයකින් වෙන් කරන්න අපි පෙරීම පාවිච්චි කරනවා. දිය වුණු ඝනයක් වෙන් කරන්න වාෂ්පීකරණය පාවිච්චි කරනවා. ඒ වගේම ද්‍රවයක් පිරිසිදුව වෙන් කරගන්න ආසවනය යොදා ගන්නවා. මේ හැම ක්‍රමයක්ම පදනම් වෙන්නේ මිශ්‍රණයේ තියෙන සංඝටකවල භෞතික ගුණ මත. ඉතින් මේ හැමදේම දැනගත්තට පස්සේ පොඩ්ඩක් වටපිට බඩන්න. ගෙදරදී හදන්න තේකේ තේ කුඩු වෙන් කරන එකේ ඉඳන් සමහර විට බොර වෙච්ච වතුර ටිකක් පිරිසිදු කරගන්න එක දක්වා අපි නොදැනුවත්වම මේ වෙන් කිරීමේ ක්‍රම කොච්චරනම් එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරනවද කියලා. දැන් පේනවනේ රසායන විද්‍යාව කියන්නේ විද්‍යාගාරයකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි කියලා. ඒක අපි හැමෝගෙම ජීවිතවල කොටසක්.